තවත් ලස්සන පින්කමක සනිටුහානයි මේ සිදුවන්නේ. මේ වයෝවෘද්ධ අපේම රත්තරන් අම්මලා තාත්තලා වෙනුවෙන් සිදු කරන පරිත්‍යාගයන් මේ එකින් එක එයයි දිරිගැන්වීම ඒ කට්ටිය දිරිමත් කරමින් සතුට කිරීමේ අවස්ථාව තමයි මේ අද දවසේ සිදු කරන්න දන්නේ. වයසක රත්තරන් තාත්තලා වෙනුවෙන් අම්මලා වෙනුවෙන් තෑගි පරිත්‍යාගයක්. අපි ඒ අය සතුටෙන් තියන්න ඕනේ. ඒ අය අගයන්න ඕනේ. ඒ අයට වටිනාකමක් දෙන්න ඕනේ. ඒකයි අපි කරන්න ඕනේ. සඳේ සමයේ ගත කරන අය සතුටෙන් තියන්න ඕනේ. ඒ කට්ටියට ජීවිතේ විඳින්න දෙන්න ඕනේ. මට පුළුවන් විදිහට කට්ටිය සම්බන්ධ කරගෙන වැඩිහිටි අයට, ඒ වගේම දරුවන්ට, ගැබිණි අම්මලාට නොඑක ආකාරයෙන් වැඩසටහන් කරමින් මගේ ජීවිතේ පුළුවන් ආකාරයෙන් බොහෝ දෙනෙකුට උපකාර කරනවා. එක වෙලාවකට ගෙවල් නැති අය හොයාගෙන ගිහලා ගෙවල් තනා දීම, එක වෙලාවකට දිලෙන්දු අය වෙනුවෙන් බත් කටක් හරි කන්න වේලිය හර මල්ලක් ලබා දීම, එක වෙලාවකට ගැබිණි අම්මලා වෙනුවෙන් මගෙන් වෙන්න ඕනේ උපකාරය සේවය මොකක්ද කියලා හොයලා එයා වෙනුවෙන් පරිත්‍යාගයන් සිදු කිරීම, ඒ වගේම අසනීප ඉන්න අය වෙනුවෙන් බෙහෙත් ටිකක් ගන්න බෑ නම් බෙහෙත් ටිකක් ලබා දීම, ඒ වගේම මරණයට ලක් වෙන ගවයන් බේරලා එයාට අභේදානය දීම, මේ වගේ කුදු මහත් කටයුතු කරමින් ශාසනික උන්නතිය, ජාතික උන්නතිය, රටේ සංවර්ධනය වෙනුවෙන් මට පුළුවන් ආකාරයේ සහයෝගය තවත් පිරිසක් වෙනුවෙන් යහපත සරසා දෙමින් කටයුතු කිරීම මගේ යුතුයකමයි. එනිසා මේ ස්ථානය එදා තිබුණේ වල් වැදිච්චි මුඩුබිමක්. අද දන්සලක්, අද පිම්බිම බවට පත් කර ගැනීමට මට හැකි වුණා. තවත් කාලයකදී මෙතන ලස්සන පිම්බිමක් වී බොහෝ දෙනෙකුගේ පූජනීය වූ ඓතිහාසික ස්ථානයක් වෙනවා නොඅනුමානයි. ඒ සඳහා ඔබේ සහයෝගය, ඔබේ පරිත්‍යාගයන් මම අපේක්ෂා කරනවා. එන්න එකතු වෙමු. අත්වැල් බැඳගමු. මතු දින දිනන හැමෝටම අත්වැලක් වී ජීවිතේ දිනන්න, එයයිට දිරිය දෙන්න මාත් එක්ක එකතු වෙමු කියලා හැමෝටම මතක් කරනවා. ලස්සන පින්කම් අපි එකතු වී සිදු කරමු. ලොවම දිනුමු, සසරම ජයගෙන නිවන් දකින්න පින්කම් කරන්න. එන්න මාත් එක්ක එකතු වෙමු. බලන්නකො මේ අයගේ සතුට, මේ කට්ටියගේ හිනාව, මේ කට්ටියගේ තියෙන අවංකභාවයට අපිත් අත්වැල්ලමු.